අයිවන් ඔයාලා මේක තුලන්න තියෙන ටෙක් බයි බියුටි channel එකත් එක්ක ඉතින් ඔන්න අද වීඩියෝ එක අපි ඔයාලට අරන් ඇවිල්ලා තිනවා ඔයාලගේ කම්පියුටර් එකත් එක්ක මොබයිල් ෆෝන් එක කනෙක්ට් කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එක. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට පුළුවන් ඩෙස්ක්ටොප් එක කන්ට්‍රෝල් කරන්න ඒ වගේම ඔයාගේ ෆයිල් ට්‍රාන්ස්ෆර් කරගන්න වගේම ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක යූස් කරලා වාගේ මොබයිල් එක PC එක වෙබ් කැම්මයක් විදියටත් යස් කරන්න ඉතින් මට මේ ප්‍රක්ටිකලි කරලා පෙන්න්න PC එකක් නෑ මගේ ළඟ. ඉතින් මං ඔයාලට ඇප්ලිකේෂන් එක පෙන්වන්නම්. ඔයාලා මේ ඇප්ලිකේෂන් එක වගේම PC එකට එන Windows ඇප්ලිකේෂන් එකත් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒකේ ටියුටෝරියල් එක ඇප්ලිකේෂන් එකට ඇප්ලිකේෂන් එක ඕපන් කරද්දී ඔයාලට ඇප්ලිකේෂන් එකෙන් දෙනවා. හරි මේ විදිහට දැන් මම ඇප්ලිකේෂන් එක ඕපන් කරා. ඒකේ අප්ඩේට් එකක් කරලා දෙනවා. ඉතින් ඒක අපි අප්ඩේට් කරගමු. මේ ඇප්ලිකේෂන් එක නම තමයි GlideX. ඉතින් මේ ඇප්ලිකේෂන් එක යූස් කරලා තියෙන කට්ටිය ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. හරි මේ විදිහට අපේ ඇප්ලිකේෂන් එක දැන් ඉන්ස්ටෝල් වෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ස්ටෝල් වුණා. අපි දැන් GlideX ඇප්ලිකේෂන් එක ඕපන් කරගමු. ඉන්ටර්ෆේස් එක මේ වගේ සරල ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට දීලා තියෙන්නේ. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් ෆයිල් ට්‍රාන්ස්ෆර් ඒ වගේම ඒකේ තියෙන ඇප්ලිකේෂන් එකේ තියෙන අනිත් ටූල්ස්. අපි ඉස්සෙල්ලම කතා කරමු මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ගැන. ඉතින් මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් එක ඔයාලට පුළුවන් PC එකේ තියෙන ඇප්ලිකේෂන් එකත් එක්ක කනෙක්ට් කරන්න. ඉතින් මේක ඩිරෙක්ට්ලි ඔයාගේ PC එකට කනෙක්ට් කරන්න බෑ. PC එකටත් එහෙම නැත්නම් Windows or Linux කැමති එකකට Linux වලට තියෙද්දි නැහැ. Windows වලට තියෙනවා. Windows ඇප්ලිකේෂන් එකේ එක තමයි මේ ඇප්ලිකේෂන් එක කනෙක්ට් කරන්න ඕන. මේ විදිහට ලොකේෂන් ඇක්සස් දීලා ඉතින් මෙයාලා ඉල්ලන ඇක්සස් ඔයාලා දෙන්න ඕන. ඔයාලා දීලා මේ ඇප්ලිකේෂන් එක ඔයාලට පුළුවන් PC එකත් එක්ක කනෙක්ට් කරගන්න. හරි මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් send කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ ෆොටෝස් වෙන්න පුළුවන් වීඩියෝස් වෙන්න පුළුවන් මොනම දෙයක් ට්‍රාන්ස්ෆර් කරන්න වගේම PC එකේ තියෙන දෙයක් රිසීව් කරලා ඔයාගේ මොබයිල් ෆෝන් එකට ගන්න. ඉතින් ඔය විදිහට තමයි ඔය දෙක මේ ඇප්ලිකේෂන් එක හරහා කරන්නේ. හරි ඊළඟට බලන්න ඔයාගේ ෆෝන් ඇල්බම් එක මේකට ෂෙයා කරන්න. ඒ වගේම කනෙක්ෂන්ස් ඒ කියන්නේ අපි කියමු ඔයාලට මොබයිල් ෆෝන් කියන්නේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක වගේ දේවලුත් මේකට ෂෙයා කරන්න පුළුවන් කියනවා. ඒක නම් මම ප්‍රැක්ටිකලි එච්චර ෂුවර් කරන්නේ නැහැ. ෆෝන් ඇල්බම් එක කියන්නේ වගේ ඇල්බම් එක එහෙම නැත්නම් ඔයාගේ ගැලරි එක ෂෙයා කරන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක. ඉතින් මේක තමයි මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැන වැදගත්ම ඔප්ෂන් එක වෙබ්කැම්. හරිද? වෙබ්කැම් එක කියන්නේ දැන් හදිස්සිය ලයිව් කරන කෙනෙක් වෙන්න පුළුවන්. වෙබ්කැම් එකක් ඔයාලට අනිවාර්යෙන්ම ඕන. ඉතින් ඔයාගේ ෆෝන් එකේ කැම් එක ඔයාලට වෙබ්කැම් එකක් විදිහට මේ ඇප්ලිකේෂන් එකෙන් යූස් කරන්න පුළුවන්. හරි ඊළඟට තියෙන මේ රිමෝට් ඇක්සස් මෙතනදී ඔයාලට පුළුවන් PC එකේ තියෙන ෆයිල් වලට මේ ඇප්ලිකේෂන් එක හරහා ඇක්සස් කරන්න වගේම PC එකේ ඩෙස්ක්ටොප් එක මේ ඇප්ලිකේෂන් එකෙන් කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් මේ GlideX කියන ඇප්ලිකේෂන් එකෙන් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් හැමෝටම වැදගත් වෙන ඇප්ලිකේෂන් එකක් කියලා මම හිතනවා මේ GlideX කියන ඇප්ලිකේෂන් එක. ඒ වගේම ඔයාලට දකුණු පැත්තේ උඩම තියෙන 3 dots ක්ලික් කරගත්තම මෙන්න මේක settings වගේ දේවල් ඔයාලට ඕපන් කරන්න පුළුවන්. ඉතින් මේවත් try කරලා බලන්න. මෙතන USB debug on කරන්න කියලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාලා try කරලා බලන්න. ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. ඔයාලට බලන්න මේක profile එකක් හදාගන්න. ඉතින් මෙතන QR code scan කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඔයාලා try කරන්න.